ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට මම අද ඔයාලත් එක්ක share කරගන්න යන්නේ butter chicken and garlic naan කොහොමද හදාගන්නේ කියලා. එන්න අපි බලමු මේ ටික කොහොමද හදාගන්නේ කියලා. ඉස්සෙල්ලා මම හොඳට හොදලා පිරිසිදු කරගත්තු chicken අරගත්තා. කුකුල් මස් ඔයාලා කැමති හැඩයට පොඩි පොඩියට කපා ගන්න. මම නම් කොටු හැඩයට කපා ගත්තේ. මෙතන 300 grams gram 300ක් විතර chicken තියෙනවා මෙතන. ඉස්සෙල්ලා මම කරගන්නේ මේ කුකුල් මස් ටික marinate කරගන්න යන්නේ. මේකට ඔයාලගේ රස අනුව ලුණු ඊට පස්සේ Kashmiri red chili powder. ඔයාලට Kashmiri red chili powder නැත්තම් ඔයාලගේ තියෙන මිරිස් දාගන්න පුළුවන්. Kashmiri red chili powder දාන්න කියලා කියන්නේ මේකේ මිරිස් වල තියෙන සැර ගතිය අඩුයි, රතු පාට ගතිය වැඩි. ඒක නිසා තමයි මේක දාන්න කියලා කියන්නේ. මොකද මේක Indian dish එකක් නෙසෝ Indian dish වල හරියට මේ chili powder එක use කරනවා. ඊට පස්සේ මේකට අපි එකතු කරගන්නවා ඉඟුරු සුදු ලුණු paste එක. ඊට පස්සේ විනාඩි 15ක් 30ක් වගේ කාලයක් මේක හොඳට marinate වෙන්න තියෙනවා. මේක හොඳට අත ගාලා marinate වෙන්න තියන්න. ඊට පස්සේ අපි මේ ටික හොඳට fry කරගන්න තමයි තියෙන්නේ. ඔයාලට ඉඟුරු සුදු ලුණු paste එක නැත්තම් සුදු ලුණු paste එක හරි තේ හැන්දක් වගේ දාලා හොඳට මේ ටික අත ගාලා පැය භාගයක් වගේ තියුවොත් ගොඩක් හොඳයි. දැන් අපි මේ ටික fry කරගමු පැය භාගකින් පස්සේ. ඔයාලා ලිප ගොඩාක් අඩු ගින්දරෙන් තියාගෙන ඔයාලගේ pan එකට තෙල් චුට්ටක් දාලා මේ ටික fry කරගන්න. කියන්නේ මේක අඩු ගින්දරේ තියුවහම තමයි හොඳට ඇතුලෙන් cook වෙලා එළියෙන් පොඩක් ලාවට fry වෙන්නේ. මේක ගොඩාක් fry වෙන්න හොඳ නෑ. එළියෙන් අර ලාවට shallow fry එකක් වගේ තමයි වෙන්න ඕන. මම ඔයාලට මේකේ වීඩියෝස් දාලා තියෙනවා කොහොමද මේක fry කරගන්නේ කියලා. ඒ හදන එනකන් ලස්සනට හරව fry කරගන්න. දැන් මේක fry කරන්න දාලා ඔයාලා කොහෙවත් යන්න එපා. මේක ලිප ගාම වල ඉඳලා මේක දෙපැත්තට දාලා fry කරලා ගන්න. ඉස්සෙල්ලා මේක මෙහෙම තියලා විනාඩි 15ක් විතර තියන්න low flame එකේ. 15ක් විනාඩි 20ක් විතර තියලා ඉවර වෙලා ඊට පස්සේ අනිත් පැත්තට හරවලා ආයි විනාඩි 20ක් තියලා ඊට පස්සේ මෙන්න විනාඩි 10ක් තියනවා. ඊට පස්සේ ආයි හරවනවා. ඒ වගේ හරව මේක කුක් කරගන්න තමයි ඔයාලට තියෙන්නේ. ඇත්තටම කොහොම බටර් චිකන් වල ලොකුම ටාස්ක් එක මේ චිකන් එක පර්ෆෙක්ට්ලි කුක් කරගන්න එක තමයි. හැබැයි ඒක මහ ලොකු ටාස්ක් එකකුත් නෙවෙයි. මේ රෙසිපි එකේ තියෙන මේ ටාස්ක් එක තමයි මේක ඇත්තටම කියවහම. මගේ බටර් චිකන් එක නම් ඇත්තටම රසට ආවා. මම කලින් ඉම ෆ්‍රෙෂ් ක්‍රීම් දාලා එහෙම හැදුවේ නෑ. මම ඇත්තටම මේකට ෆ්‍රෙෂ් ක්‍රීම් එහෙම අරගෙන ආවිල්ලා දාලා හැදුවා කුකින් ක්‍රීම් එක. හරිම රසට ආවා. ඔයාලත් මේක ඇත්තටම අනිවාර්යෙන් try කරලා බලන්න. මේ මගේ දූව ඇත්තටම කිව්වහම මේ ඉන්දියන් cuisine වලට හරි ආසයි. එයා මේ ඉස්කෝලේට යවුවත් සමහර කෑම කන්න නැතුව එනවා. ඉතින් මේවා චපාති, රොටි, පරාටා එක මෙහෙම බටර් චිකන්, පනීර් බටර් මසාලා එහෙම දාලා දැවුවහම එදාට ෆුල් ලන්ච් බොක්ස් එක ඉවර කරලා එනවා. ඉතින් රැට මේක හදපු ගමන්ම බොක්ස් එකක දාලා තියන්න. ඊට පස්සේ ඒක නිවුණාට පස්සේ ෆ්‍රිජ් එකේ දාලා තියලා අනිත් දවසේ උදේ රත් කරලා මේ ආයෙ ලන්ච් බොක්ස් එකේ දාලා යවුවහම කිසිම දෙයක් වෙන්නේ නැහැ. හොඳට මේක තියෙනවා. ඒක නිසා ඔයාලත් එහෙම කරලා බලන්න. මෙන්න මේක තමයි හරිම විදිය, පර්ෆෙක්ට් විදිය චිකන් එක ගන්න ඕන. ඒක නිසා ඔයාලා මේ විදියටම චිකන් එක හරව කුක් කරගන්න හරියට. මේ චිකන් එක කුක් කරගත්තට පස්සේ ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ අර ග්‍රේවි එක හදාගෙන මේ ඒ ග්‍රේවි එකට දාලා කුක් කරගන්න එක තමයි තියෙන්නේ. ඉතින් ග්‍රේවි එකට දැම්මට පස්සේ ගොඩාක්ම කුක් කරගන්න ඕනේ නැහැ. ඒක බෝයිල් කරගත්තා නම් ඇති. දැන් අන්තිමට මම කරපු වැඩේ දැන් මේක ඔක්කොම හතර වටේ පොඩක් කුක් වෙලා ඇවිල්ලා තියෙන නිසා ඔයිල් ටිකක් ස්ප්‍රේ කර පොඩක් පෑන් එක මෙහෙම කරලා ටොස් කර අරගත්තා. මේ වෙලාවේ නම් චුට්ටක්වත් අතෑරියේ නැහැ පෑන් එක ගාන විදිය. මොකෝ එක පැත්තක් හරි ගොඩාක් කර වුණාම ඊට පස්සේ ඒක පුළුවන් තරම් කර ටේස්ට් එකක් එනවා. දැන් මම ලුණු ටික කපා ගන්න යන්නේ ග්‍රේවි එකට.
ලුණු ටික ගොඩාක් හීනියට වගේම පොඩියට කපා ගන්න ඕන මේ ග්‍රේවි එකට දාන්න. මොකෝ අපි මේ ලුණු ටික පොඩක් කුක් කරගෙන මේක ග්‍රයින්ඩ් කරගන්න ඕන. ඒක නිසා අර ලොකුවට තියෙන්න හොඳ නැහැ. ලුණු ටික පුළුවන් තරම් හීනියට කපා ගන්න ඕන. අනිත් දේ තමයි දැන් අපි අර චිකන් එක හදාගත්තනේ. ඒ පෑන් එකෙන් චිකන් ටික අයින් කරලා ඒ පෑන් එකටම බටර් හැන්දක් විතර දාගෙන මේස හැන්දක් දාලා ඒ පෑන් එකට තමයි මේ අනියන් ටික දාලා ලුණු ටික දාලා අපි කුක් කරගන්න යන්නේ. සාමාන්‍යයෙන් මේ බටර් චිකන් එක නිකන් වන් පොට් ඩිෂ් එකක් වගේ යන්නේ. ඔයාලට ඩිෂ් දෙක පොට්ස් දෙක තුනක් මාරු කරගන්න ඕනේ නැහැ. බටර් ටික පෑන් එකට ඇඩ් කරගෙන දැන් ඒකට ලුණු ටික ඇඩ් කරලා මේ පොඩ්ඩක් මේ ටික කුක් කරගන්න. මේක කුක් කරගන්නකොට ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තමයි මේ ටික කවදාවත් දුඹුරු පාට වෙන්න දෙන්න එපා. ගෝල්ඩන් බ්‍රවුන් කලර් වෙන්න දෙන්නත් එපා. දුඹුරු පාට කිසිමම ලුණු කෑල්ලක් දුඹුරු පාට හැරෙන්න හොඳ නැහැ. මේක පොඩ්ඩක් කලර් එක මාරු වෙන විතරයි ඕන. අර ට්‍රාන්ස්පේරන්ට් කලර් කියන්නේ දැන් මේ ලුණු වල පාට ලා පාටට හැරෙන්න ඕන. එහෙම හැරුණාම ඇති. ඊට පස්සේ ලා පාටට හැරුණාට පස්සේ මේකට අපි තක්කාලි එකතු කරලා කැෂු නට් කජු එකතු කරගන්නවා මේ මික්ස්චර් එකට. ඊට පස්සේ දැන් ඔයාලා මේකත් දාලා යන්න එපා. මේ හැම මොමන්ට් එකෙම ඔයාලා මේ පෑන් එක ගාව ඉඳගෙන මේ දේ කරගන්න ඕන. ඊට පස්සේ මේක හොඳට මික්ස් කරලා මේකට තව අපි එකතු කරනවා කෝප භාගයක් විතර වතුර. කෝප භාගයක් විතර වතුර දානවා. මේක හොඳට මික්ස් කරගෙන ඉවර වෙලා මේ ඔක්කොම හොඳට මික්ස් වෙන්න ඕන. මේ ඔක්කොම එකිනෙකට මික්ස් වුණාට පස්සේ කෝප භාගයක් විතර වතුර දාලා ඉවර වෙලා ඊට පස්සේ අවශ්‍ය කුළු වල ටිකත් අපි මේකට ඇඩ් කරගන්නවා. අපි දැන් බලමු මේකට තව මොනවද අපි එකතු කරගන්න කියලා. දැන් මේකට අපි එකතු කරගන්නවා garlic paste. garlic paste එකෙන් සුදු ලුණු paste එකෙන් තේ හැඳි එකමාරක් විතර මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ සීනි තේ හැඳි දෙකක් විතර එකතු කරගන්නවා. ඊට පස්සේ ගරම් මසාලා පවුඩර්. අනිවාර්යයෙන්ම ගරම් මසාලා පවුඩර් එකතු කරගන්න ඕනේ. එතකොට තමයි අර ඉන්දියන් ටේස්ට් එක ඔයාලට මේකෙන් අරගන්න පුළුවන්. ගරම් මසාලා පවුඩර් මේ තේ හැඳි එකයි කාශ්මීරි රෙඩ් චිලි පවුඩර් තේ හැඳි එකයි. ඔයාලා ගාව නැත්තම් ඔයාලා normal chili powder use කරන්න. හැබැයි අනිවාර්යයෙන්ම මේකට cooking cream, cashew nut, cooking cream, kaju, garam masala මේ තුන අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. එතකොට තමයි ඔයාලට perfect butter chicken masala taste එක අරගන්න පුළුවන්. ඊට පස්සේ අන්තිමට ලුණු චුට්ටකුත් එකතු කරගෙන ලුණු තේ හැන්දක් විතර එකතු කරලා මේකට හොඳට මික්ස් කරලා මේක වහලා තියන්න විනාඩි 20ක් පැය භාගයක් විතර. වහලා තියන්න ඕන මේ ලුණු තක්කාලි ඔක්කොම හොඳට කුක් වෙලා හොඳට තැම්බිලා මේක අර ක්‍රීමි ගතියක් වගේ එනකන් මේක හොඳට තැම්බෙන්න අරින්න ඕන. ඒක නිසා හොඳට වහලා විනාඩි 20ක් විතර මේක තැම්බෙන්න. තව දෙයක් මම කියන්න කැමතියි. හදිසියේ බටර් චිකන් හදන්න කවදාවත් එන්න එපා. මේ හදිසියේ හදලා කලබලෙන් හදනකොට මේක රසට එන්නේ නැහැ. මොකෝ මම දෙතුන් පාරක් බටර් චිකන් හදලා තියෙනවා. ඇත්තටම හරියට ඇවිල්ලා නැහැ. එක්කෝ ඉන්ග්‍රීඩියන්ට්ස් නැහැ. එක්කෝ කජු දාලා නැහැ. එක්කෝ කුකින් ක්‍රීම් දාලා නැහැ. අන්න එහෙම තමයි මම ඉතින් අර ආසාවට හදලා කනවා. එහෙම හදන්න නැතුව හදලා තමයි කන්නේ. එතකොට අර රහට එන්නේ නැහැ. ඉතින් දැන් මේ ටික අපි විනාඩි 20කට පස්සේ මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ ටික හොඳට නිවා ගන්න ඕන. හොඳට නිවාගෙන ඉවර වෙලා තව කෝප භාගයක් වතුර දාලා මේක හොඳට පේස්ට් එකක් කරගන්න ඕන. මේක හොඳට නිවලා ඉවර වෙලා තමයි මේක හොඳට පේස්ට් එකක් කරගන්නේ. ඊට පස්සේ මේ පේස්ට් එක අපි මේ හොඳට පෙරා ගන්න ඕන. පෙරා ගන්නෑයි මේක හොඳ ක්‍රීමි ටෙක්ස්චර් එකක් එන්න ඕන හින්දා. බටර් චිකන් එකට මක්කන් මලයි අර එහෙම කියලා කියනවා ඒගොල්ලෝ. අර මේකට හොඳ සිල්කි ස්මූත් ටෙක්ස්චර් එකක් තියෙන්න ඕන. ඒක නිසා අර ස්මූත් සිල්කි ටෙක්ස්චර් එකක් දෙන්න මේකට පොඩි හරි කෑලි හැපෙන ගතිය නැති කරන්න අපි මේක පෙරා ගන්න ඕන. ඊට පස්සේ මේ අර මං කලින් කියපු කතාව කම්ප්ලීට් කරන්න.
අර හදිස්සිය වලට කවදාවත් මේ බටර් චිකන් එක හදන්න බෑ. මොකද මේ පාර මම බටර් චිකන් හදනකොට හස්බන්ඩ් කිව්වා බටර් චිකන් දාපුවා මට එපා කියලා. ඊට පස්සේ මේ පාර මම හදපු බටර් චිකන් එක කාටවත් කලින් එයා තමයි ඉවර කළේ. අන්තිමදී මට කන්නත් මදි වුණා. මොකද මං කෝ හරි ඔයාලා රොටි පරිප්පුයි තියෙනවා. ඔයා එහෙනම් නාන් එක පරිප්පු කන්න මමයි දුවේ මේ බටර් චිකන් කන්නයි කියලා. අන්තිමේදී මේ එයා තමයි හොඳටම රහටම වැදුනේ. එයා කිව්වා ඔයා නම් අද එෆර්ට් එක දාලා හරියටම හදලා තියෙනවා කියලා. මොකෝ අර හරියට ඉන්ග්‍රීඩියන්ට්ස් දාලා හරියට ටයිම් එක දාලා ඔයා වැඩේ කරාම ඇත්තටම මේක හදාගන්න පුළුවන් හොඳට. මොකෝ අර මං කිව්වත් වගේ මේක හොඳට කූල් වෙන්න ඇරලා තමයි ඔයා ග්‍රයින්ඩ් කරන්නත් ඕන. මං තව කෝප කාලක් විතර වතුර එකතු කරගත්තා මේකට. ඊට පස්සේ තව මේස හැන්දක් බටර් දාන්න. වැඩිපුර හොගාලා බටර් දාන්නත් එපා බටර් චිකන් කියලා. ඊට පස්සේ මේකට තව කුකින් ක්‍රීම් මේස හැන්දකුත් දාලා මේ ටික ලාවට රත් වෙන්න තියන්න. රත් වෙගෙන එනකොට අර අපි කුක් කරගත්තු චිකන් එක මේකට දාලා තව ටිකක් විනාඩි 15ක් 10ක් විතර මේක බොයිල් වෙන්න ආරම්භ. තව විනාඩි 15ක් 10ක් විතර බොයිල් වෙන්න ඇරියට පස්සේ ඔයාලට පර්ෆෙක්ට් චිකන් බටර් චිකන් එක අරගන්න පුළුවන්. බලන්න එතකොට මේ දැන් මම මේ චිකන් එක දැම්මා. මේක අර බොයිල් වෙනකොට අර වටෙන් පොඩක් අර ඔයිල් මේ තෙල් ටික රිලීස් වෙන්න ගන්නවා. එහෙම වෙනකොට තමයි අර පර්ෆෙක්ට් මේ ගතිය එන්නේ. මේ ඊට පස්සේ තව මේකට දානවා කසූරි මෙති කියලා. කසූරි මෙති ඒ කියන්නේ අර උළුහල් වල කොළ වේලපු ඒවා. ඒවා චුට්ටක් තියුණා නම් උඩින් දාන්න පුළුවන්. මං හිතනවා ඒකත් දැම්ම නම් මාර ටේස්ට් එකක් ඇඩ් වෙලා ඇති. මේ ඒවත් චුට්ටක් උඩින් දැම්ම නම් හොඳටම ඇති. ඒවත් තියෙනවා නම් ඒවත් චුට්ටක් උඩින් දාගන්න. එහෙනම් අපේ බටර් චිකන් එක රෙඩි. දැන් අපි බලමු අපේ ගාලික් නාන් එකත් ඉක්මනටම හදාගන්නේ කොහොමද කියලා. ගාලික් නාන් එක නම් ඉතින් ඉක්මනටම හදාගන්න පුළුවන්. බටර් චිකන් එක අපි හැම පැත්තකින් තියලා දැන් බලමු අපි කොහොමද අපේ ගාලික් බටර් නාන් එක හදාගන්නේ කියලා. ගාලික් බටර් නාන් එක හදාගන්න ඔයාලා හරි ප්‍රමාණයට උණු වතුර අරගෙන ඒකට තේ හැඳි දෙකක් සීනි දාලා ඊට පස්සේ ඒකට තේ හැඳි එකමාරක් එකක් වගේ ඊස් දාගන්න. ඊස් දාගෙන වතුර ගොඩාක් රත් වෙලා තියෙන්න හොඳ නැහැ. පොඩි බබෙක්ගේ කිරි හදන ප්‍රමාණයකට වගේ උණු වතුර ලා රස්නට තියනනම් හරි. ඊට පස්සේ ඒ ටික වහලා තියන්න ඒ ඊස් ටික පිම්බෙන්න. මොකෝ අර ඊස් හොඳ ඊස්ට් නැද්ද කියලා බලා ගන්න පුළුවන් අපිට ඒකෙන්. නැත්තම් ඊට පස්සේ පිටි වලට දාලා පිටි ටික පිම්බුනේ නැත්තම් ඒක ප්‍රශ්නයක් වෙනවා. ඊට පස්සේ තව බෝල් එකකට මම මේ සුදු ලුණු ගොඩාක් හොඳට ක්‍රෂ් කරගෙන අරගත්ත සුදු ලුණු බික් 5ක් විතර. ඊට පස්සේ මේකට දාගත්ත ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප භාගයක් වගේ දාගත්තා. ඊට පස්සේ දැන් අර තියපු විනාඩි 15ක් 20ක් තියපු ඊස්ට් මික්ස්චර් එකත් මේකට දාගෙන ඊට පස්සේ ලුණු අවශ්‍ය ප්‍රමාණයට දාගෙන ඊට පස්සේ තවත් වතුර චුට්ටක් මේකට දාලා බටර් එහෙම දාලා මේ ටික හොඳට මික්ස් කරගන්නවා. මේ ටික ඔක්කොම මේ එකතු වෙන මික්ස් කරගෙන ඊට පස්සේ ඒ ටිකට පිටි දාලා මේ ටික අනා ගන්න තමයි තියෙන්නේ. මම මෙතනට පිටි කෝප්ප 3ක වගේ ප්‍රමාණයක් ඇඩ් කරා කියලා මම හිතනවා. මේ කෝප්ප 3ක වගේ ප්‍රමාණයක් මම ඇඩ් කරා පිටි, බටර් මේස හැන්දක්, ඊස්ට් තේ හැන්දක්, සීනි තේ හැන්ද දෙකක්, කිරි පිටි, ෆ්‍රෙෂ් මිල්ක් දැම්ම. ෆ්‍රෙෂ් මිල්ක් නැත්තම් ඔයාලට කිරි පිටි හදලා දාගන්නත් පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මම මේක හැන්දකින් චුට්ටක් මික්ස් කරලා ඊට පස්සේ ඉතින් සාමාන්‍ය විදිහට අතින් තමයි මේ පිටි අනාගත්තේ. ඔයාලා මේ දැන්
මේක ඇවිල්ලා අර ඊස් දාලා අනන එක නිසා පොඩක් වතුර ප්‍රමාණය වැඩි වෙන විදියට තමයි අනා ගන්න ඕන. පැයක් විතර දැන් මේකත් ඉතින් ඔයාලා වෙලාව දෙන්න ඕන මේ පිටි ටිකත් අනා ගන්න. පැයක් විතර මේක අනා ගන්න ඕන. එතකොට තමයි අර හොඳ පර්ෆෙක්ට් රොටි එක ඔයාලට අරගන්න පුළුවන්. චුට්ට වතුර දාගෙන ඔයාලා මේක හොඳට අනා ගන්න. මොකෝ ඊස් දාන හන්දා අර ඊස්ට් ඇවිල්ලා වතුර ටික උරා ගන්න ප්‍රමාණය වැඩි. ඒ නිසා චුට්ට වතුර දාලා මේ හොඳට මේක අනා ගන්න. මේ පොඩ්ඩක් අර වතුර ගතිය තියුණාට කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳට අනා ගන්න. මොකෝ මම ඇවිල්ලා මේ අන්තිමට මේ වතුර ගතිය පිටිවල තියුණා. ඊට පස්සේ කරපුවාදී ස්ප්‍රේ බොටල් එක ඔයිල් ස්ප්‍රේ බොටල් එකෙන් අර රෝලින් පිටි අනන මේ බෝඩ් එක උඩටයි රෝලින් පින් එකටයි හොඳට මේ තෙල් ස්ප්‍රේ කරලා ඉවර වෙලා තමයි පිටි ටික අනාගත්තේ. රොටිය මේ ෂේප් කරේ. රොටිය ෆ්ලැට් කරේ. පිටි ටික අනාගෙන පැයක් විතර තියලා ඉවර වෙලා ආයි පිටි ටික මේ වගේ ගුලි හදලා ආයි පැයක් විතර තිබ්බා. ඊට පස්සේ රොටි ෂේප් එකට හදාගෙන ඉවර වෙලා normal sauce pan එකේ ඔයාලා රොටිය පුච්චනවා වගේ පුච්චනවා. ලා දුඹුරු පාට වගේ පුච්චලා ඉවර වෙලා ඊට පස්සේ රොටිය අරගෙන මේ ගින්දරට කෙලින්ම ඔයා අල්ලනවා. එතකොට මේකෙන් ඔයාලට හොඳ ස්මෝකි ෆ්ලේවර් එකක් එනවා. ඊට පස්සේ මම කරපු වැඩේ බටරුයි සුදු ලුණුයි මික්ස් කරලා මම තියාගෙනම ඉන්නවා. මේකෙන් චුට්ටක් ගෑවා රොටිය උඩට. ඔයාලට පාස්ලි තියෙනවා නම් පාස්ලිත් එකතු කරගන්න පුළුවන්. රොටිය උඩට ගාගෙන මේ එතකොට රොටිය තව ටිකක් සොෆ්ට් වෙනවා. ඔයාලා ඉක්මනට කනවා නම් පැය භාගයක් විනාඩි 15ක් ඇතුළත එහෙම තියන්න. එහෙම නැත්නම් ඔයාලා කන්න පැයක් විතර යනවා නම් හොඳ සර්වියට් එකක් අරගෙන සර්වියට් එක උත්තලා තියන්න. නැත්නම් මේක වේලෙන්න බලනවා. මේ මෙහෙම තමයි මම හදාගත්තේ. මේ බලන්න හොඳ ලස්සන කලර් එකට තියෙනවා. මගේ ෂේප් එක නම් පොඩක් මිස්ටේක් තමයි. මේ ලස්සනට ඉතින් ඔයාලා කැමති ෂේප් එකට අර සාමාන්‍යයෙන් ඕවල් ෂේප් එකකට හදනවානේ නාල්. ඒ වගේ හදලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම ඉතින් ලස්සනට මේ ටික කපලා ප්ලේටිංగ్ කරලා තියුවා. මේ බලන්න මේ වගේ නාන් එක කර ගන්නත් එපා. ලා දුහුල් පාටට ලස්සනට මෙන්න මේ වගේ හදලා ගන්න ඔයාලා. ඊට පස්සේ මම කරපු වැඩේ ලස්සනට ප්ලේටිං කරලා මේ සර්ව් කරා. ඉතින් මේ මගේ දූ නම් හරි කැමති වුණා මේ යාට සර්වින් කරපු විදිහට. එයා ඉතින් ලොකු බර වචන කියලා කිව්වා මම it looks මේ මට මතකත් නැහැ හොඳ ඉංග්‍රීසි බර වචනයක් කිව්වා. මේ රහයි කියලා කිව්වා. It's not tasty, it's delicious and එහෙම තමයි කියන්නේ යා. මේ හරි ආස වුණා. මමත් ඉතින් ආසාවෙන් කෑවා. දැන් මම උයලා මම කනවට වඩා මේ අනිත් අය එන්ජොයි කරනවා. ඇත්තටම කිව්වම මම කොහොමද රස බලනවනේ. එතකොට අර මට ඇක්චුවල් ටේස්ට් එක ඉන්නේ නැහැ. එනිවේස් ගෙදර හැමෝම එදා නම් බටර් චිකන් එකයි නාන් එකයි එන්ජොයි කරා. මේ රෙසිපි එක ඔයාලත් හදලා බලලා එන්ජොයි කරලා මට කමෙන්ට් එකක් අනිවාර්යයෙන්ම දාන්න අමතක කරන්න එපා. එහෙනම් මාත් එක්ක ඉන්නේ ඔයාලා හැමෝටම ගොඩක් ආදරේ. Thank you very much.